දැන් මේක සාධක කඩද්දී අපි මුලින්ම බලන්න ඕනේ ඉලක්කම් පැත්තෙන් සාධක කඩා ගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ පොදු පදයක් තියනවාද කියලා බලමු ඉලක්කම් වලින් 15 45 20 35 ගියද්දී මට හිතෙනවා පොදු පදයක් ඇති කියලා. මම මහා පොදු සාධකය හොයනවා. එහෙනම් ළමයි තියෙන්නේ ඔක්කොම පහේ ගුණාකාරනේ. පහේ ගුණාකාර තියනවා කියන්නේ ඉතින් ප්‍රථමක සංඛ්‍යාව කවුද? 5. එතන 15 පහෙන් බෙදුනහම 3යි, 45 පහෙන් බෙදුනහම 9යි, 20 පහෙන් බෙදුනහම 4යි, 35 පහෙන් බෙදුනහම 7යි. එහෙනම් මේ සෙට් එකටම පොදු තවත් ප්‍රථමක සංඛ්‍යාවක් නැති නිසා මහා පොදු සාධකයේ විදියට 5 ගන්නවා. ඔන්න මම මෙතන 5 දානවා. නමුත් ඉස්සරහා ඍණක් තියෙන නිසා සාමාන්‍යයෙන් අපි ඒ ඍණ එළියට ගන්නවා. හරි? ඉස්සරහාම ප්‍රකාශයේ ඉස්සරහාම තියෙන පදේ ඍණක් තිබ්බොත් එයාව අපි අනිවාර්යයෙන්ම එළියට ගන්නවා. ඊට පස්සේ මම බලනවා ඉංග්‍රීසි අකුරු පොදු වෙව්වා තියනවාද කියලා. ඒතර මෙතන ඍණ A තියනවා, මෙතන A තියනවා, මෙතන A තියනවා, A තියනවා. දැන් සමහර තැන්වල A වර්ගයේ තිබ්බට හැමෝටම පොදු වෙලා තියෙන්නේ A. ඒ නිසා මම A එකක් එළියට ගන්නවා. ඊළඟට බලනවා B තියනවාද කියලා. B B තියනවා. එහෙනම් B වත් එළියට ගන්නවා. දැන් වරහන දාලා ඕනනම් වැඩේට බහින්නත් පුළුවන්. නැත්තම් අර ඉස්සල්ලා වගේ කඩා ගන්නත් පුළුවන්. නමුත් මම මේ පාර කල්පනා කරා එකපාර වරහන දාලා උත්තරේ ගන්නවා කියලා. එතකොට මෙතන ඍණයි ධනයි ඍණ 5 3 15යි ඒ ඉස්සරහ තියෙන නිසා ආයි මෙතනට ඒ දාන්නේ නැහැ. B ගෙන් වැඩි වුණාම තමයි B වර්ගය වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙතන තියෙන්නේ ධන. ඍණයි තමයි ධන වෙන්නේ. ඒතර 5 9 45යි ඒ ගෙන් වැඩි වුණාම A වර්ගය B එළියේ තියෙන නිසා තව B එකක් දාන්නේ නැහැ. ඊට පස්සේ මෙයා ළඟට ගියාම ඍණ තියෙන්නේ. දැන් ඍණයි එළියේ තියෙනවනේ. ඍණයි ධනයි ඍණ 5 4 20යි. A ගෙන් වැඩි වුණාම A වර්ගය B ගෙන් වැඩි වුණාම B වර්ගය. ඊට පස්සේ මෙතන තියෙනවා ඍණයි ධන 5 7 35යි A එළියේ තියෙනවා B එළියේ තියෙනවා. එහෙනම් මෙතන දාන්න ඕනේ කවුද? C. ඔන්න ඔය විදිහට මෙයා සාධක කැඩෙනවා.